ලෝකයේ තියෙන අමාරුම වැඩක් විදිහට ගොඩක් අය සලකන ඒ වගේන නිතරම කතාබහට ලක් වෙන මාතෘකාවක් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. කාන්තා මනස. මේ ගැන සමාජයේ එක එක විදිහේ අදහස් තිබුණත් අපේ මූලාශ්‍ර හරහා මේක හරිම පැහැදිලිව වගේම තර්කානුකූලව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් බැඩි කතා නැතුව අපි කෙලින්ම මාතෘකාවට බහිමු නේද? කාන්තා මනස තේරුම් ගන්න එක ඇත්තටම කරන්න බැරි වැඩක්ද? ඔයාලත් සමහර වෙලට එහෙම හිතනවා ඇති. හැබැයි අපි මේ ගැන පොඩ්ඩක් ගැඹුරින් බලමු. හරි කෝණයෙන් බැලුවොත් මේක කොහෙත්ම කරන්න හැකි දෙයක්වත් එහෙම නැත්නම් අර කට්ටි කියන තරම්ම මහා සංකීර්ණ දෙයක්වත් නෙවෙයි. ඇත්තටම බැලුවොත් මේක අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් සරල රටාවන් ගොඩක් මත පදනම් වෙච්ච දෙයක්. අපේ මූලාශ්‍රයට අනුව මේ සම්පූර්ණ කාරණාව මූලික කුළුණ 6කට ගුණ කරලා තියෙනවා. ඒ තමයි සංකීර්ණයි කියන මිත්‍යාව, හැඟීම් සහ සවන් දීම, කුඩා දේවල් නිරීක්ෂණය කිරීම, විශ්වාසය, කැපකිරීමේ ශක්තිය සහ අවසාන රහස. හරි, අපි අපේ පළවෙනි කොටසට යමු. ඒ තමයි සංකීර්ණයි කියන මිත්‍යාව. මනුස්ස හැසිරීම කියන්නේ ලියා ගන්න බැරි මහා ලොකු ගැටයක් නෙවෙයි. ඒක හරියට පැහැදිලි රටාවන් තියෙන ලොකු ප්‍රහේලිකාවක් වගේ. මේක ඒ තරම්ම සංකීර්ණ නැහැ කියන එක තමයි මෙතනදී මූලිකවම අවධාරණය වෙන්නේ. මනෝවිද්‍යාත්මකව සහ සාමාන්‍ය සමාජ අධ්‍යක්ීම් අනුව බැලුවම මේ මනස තේරුම් ගන්න එක රඳාපවතින්ගේ නිකම්ම අනුමාන කිරීමුඩ නෙවෙයි. එදිනෙදා ජීවිතයේදී අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුරුවන් ඊටමත් පැහැදිලි හැසිරීම් රටාවන් මතයි. ඊළඟට දෙවන කොටස හැඟීම් සහ සවන් දීම. තීරණ ගනිද්දී වගේම ප්‍රතිචාර දක්වද්දී නිකම්ම වියලි තර්කයට වඩා ආරක්ෂාව, ආදරය සහ සැලකිල්ල කියන දේවල් වලට මුල්තැන දෙන එක මෙතනදී ගොඩක් වැදගත්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තීරණ ගැනීමේ ක්‍රියාවලිය පාලනය වෙන්නේ 100%ක්ම තාර්කිකත්වය මතම පිළිහිట్లా නෙවෙයි. Tamanට දැනෙන ආරක්ෂාව සහ ආදරය කියන ගැඹුරු හැඟීම් මතයි. ඉතින් මේ දේ හරියටම තේරුම් ගන්න එක ඕනෑම සම්බන්ධතාවයක් සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මේක ගැන ටිකක් හිතලා බලන්න. සමහර වෙලාවට කෙනෙකුට Tamanගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න උන වෙන්නේ ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හිතේ තියෙන බර පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. අන්න ඒ වෙලාවට දෙන්න පුරුවන් ප්‍රබලම විසඳුම තමයි උපදෙස් දෙන එක නෙවෙයි. කිසිම බාධාවක් කරන්නේ නැතුව අවංකවම ඇහුම්කන් දෙන එක. එහෙම ඇහුම්කන් දෙන එක විතරක් වුණත් අතිශය විශාල මානසික සහනයක් ගෙන දෙනවා කියලා අපේ මූලාශ්‍රය පැහැදිලිවම තහවුරු කරනවා. දැන් අපි බලමු තුන්වෙනි කොටස. කුඩා දේවල් නිරීක්ෂණය කිරීම. සාමාන්‍යයෙන් ගත්තොත් පිරිමි අය බොහෝ විට අවධානය යොමු කරන්නේ යම් සිදුවීමක ලොකු චිත්‍රයට. ඒ කියන්නේ සමස්ත ප්‍රතිබලයට. හැබැයි කාන්තා මනස ඊට වඩා වෙනස්. එයාලා හරිම සියුම් දේවල් ගැන පවා දැඩි අවධානයක් යොමු කරනවා. කතා කරන ස්වරයේ පුංචි වෙනසක්, පාවිච්චි කරන වචනයක වෙනසක්, එහෙමත් නැත්නම් උපන්දිනයක් වගේ දෙයක් පවා ඉතා ඉක්මනින් මේ තීරු නිරීක්ෂණයට අහු වෙනවා. ඔයාලත් අත්දැකීමෙන් දන්නව ඇතිනේ කටහඬේ පොඩි වෙනසකින් මුළු දවසේම කතාව වෙනස් වෙන්න පුළුවන් කියලා. සම්බන්ධතාවලදී මේක ඇත්තටම ඊටාම තීරණාත්මක කරුණක්. හතරවෙනි කොටස තමයි ආරක්ෂාව, විශ්වාසය සහ සංකීර්ණ බව. ඕනෑම සම්බන්ධතාවක් ඇතුලේ ඉහළම විශ්වාසවන්තභාවය තමයි මූලිකවම සහ වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. Tamanව ඕනෑම තැනකදී ආරක්ෂා කරන, ඒ වගේම Taman වෙනුවෙන් කිසිම බයක් නැතුව පෙනී සිටින කෙනෙක් කෙරෙහි ගැඹුරු ආකර්ෂණයක් ඇති වෙනවා. බාහිරින් කොච්චර ශක්තිමත් වුණත් සැබෑ ආරක්ෂාව කියන හැඟීම තමයි මෙතනදී ආකර්ෂණයේ මූලිකවම වගේම ප්‍රබලම සාධකයේ බවට පත් වෙන්නේ. මේක නම් ඇත්තටම ලොකු ගේම් චේන්ජර් එකක්. මේ සංකීර්ණයි කියලා පෙනෙන හැසිරීම පිටිපස්සේ තියෙන ඇත්තම හේතුව නිවැරදිව තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒක මොහොතක සතුටින් ඉඳලා ඊළඟ මොහොතේ එකපාරටම අමනාප වෙනවා නම් ඒකට ගොඩක් දුරට බලපාන්නේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය, එහෙමත් නැත්නම් අතීතයේ අත්විඳපු යම් බලපෑම් සහගත සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට එපා කියන වචනේ ඇතුලේ ඔව් කියන අදහසත් හැංගිලා තියෙන්න පුළුවන් කියන එක ටිකක් විනෝදජනක වුණත් ඒක තමයි ඇත්ත. මේ පිටිපස්සේ තියෙන මූලික හේතු තේරුම් ගත්තාම අර කියන සංකීර්ණ බව බොහොම සරල වෙනව නේද? අපි දැන් යමු පස්වන කොටසට. ඒ තමයි කැපකිරීමේ ශක්තිය. ආදරේ විශ්වාසයයි හරියටම තහවුරු වුණාට පස්සේ තමන්ගේ පෞද්ගලික සතුට පවා පැත්තකින් තියලා පවුල සහ සහකරු වෙනුවෙන් කරන අප්‍රමාණ කැපකිරීම අපිට දැක ගන්න පුළුවන්. පවුල සහ දරුවන් වෙනුවෙන් වැඩ කරද්දී තමන්ගේ පෞද්ගලික සතුට කියන දේ ගැන කිසිම දෙගිඩියාවකින් තොරව දෙවනි තැනට දමනවා. පිරිසිදු විශ්වාසය මත පදනම් වුණාම මේක ඇත්තටම පුදුමසහගත අතිමහත් කැපවීමක් බව අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ 6 වන සහ අවසාන කොටසට. අවසාන රහස හෙළිවීම. මේ සම්පූර්ණ කතාවේම හරය කැටි වෙලා තියෙන්නේ හරිම සරල හැබැයි අතිශය ප්‍රබල ගුණාංග දෙකක් මතයි. ඒ තමයි ගරුත්වය සහ අවංකකම.
යම් කෙනෙකුගේ විශ්වාසය සහ සෙනෙහස දිනාගන්න තියෙන එකම ඒ වගේම අවසාන රහස රැඳී තියෙන වෙන කිසිම දෙයක නෙවෙයි. අනේ ඒ නොසැලෙන කුළුණු දෙක මත විතරමයි. ඈට ඇයව අගේ කරනවා කියලා දැනෙනවා නම් එයා ලෝකේ ඉන්න හොඳම සහකාරිය වෙනවා. මේක තමයි අපේ සමස්ත මාතෘකාවම ආවරණය කරන විශිෂ්ටතම සාරාංශය. අවංක අගය කිරීමක් තුළින් ලැබෙන ප්‍රතිඵලය කොච්චර ප්‍රබලද කියන එක මේ එකම එක වාක්‍යකින් මනාව පැහැදිලි කරනවා. ඇත්තනම් මේක මාරම ගැඹුරු අදහසක්. එහෙනම් අවසාන වශයෙන් මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. කාන්තා මනස තේරුම් ගන්න එක ඇත්තටම අසීරු, දැවන්ත සහ සංකීර්ණ කාර්යයක්ද? එහෙමත් නැත්නම් මේක හුදෙක් නිවැරදි අවබෝධය සහ අවංක අගය කිරීමේ ස්වාභාවික ප්‍රතිඵලයක් විතරක්ද? මේ ප්‍රශ්නෙත් එක්කම අදට අපි අපේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.